ධෝනි එක්ක පන්සල් ආවේ යාළුවේ. පුස්තික මල්ලි. Thank you. The view කියලා මට මෙහෙම හැරලා හෝම කරලා අර පැත්ත අල්ල ගන්න ඕනේ. හරි thank you. මොකක්ද කියන්නේ? පාරට දාලා වතුර ගාලා හලෝ අයියේ හලෝ කොහෙද යන්නේ? හලෝ කොහෙද යන්නේ? Hi guys කොහොමද ඉතින් ඔන්න අද 30 වෙසක් පොය දවසේ දන්සල් නදින්න යන්න කලින් පන්සලට ආවා. පන්සල කියන්නේ ගමේ පන්සල් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකකට ආවා. හැම වෙසක් පොයටම පවුල කට්ටිය එකතු වෙලා මේ දානයක් දෙනවා. ඒ දාන දෙන්න ආවා. දාන දෙන්න ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ දැන් ඒ දාන දෙන්න කලින් අර මේ අර වතාවත් කරන්නේ. ඒ ටික කරන ගමන් ඉන්නේ. අපි යන් මේ පැත්තට ඊට කලින් ඔයගොල්ලන්ට මේ පන්සල පොඩ්ඩක් පෙන්වන්න. පෙන්වන්න ඉල්ලලා එතන යන් දාන බෙදන්න. ඒ කරලා දන්සල් දෙන්න යන්න. ඉතින් මේ බ්ලොග් එක අතර බ්ලොග් එකක් වෙයි. දිගටම බලාගෙන ඉන්න guys එන. ඔන්න කවිෂ අන්න අදන අරලිය ගහෙන් මල් කඩලා මෙතෙන්ට පූජා කරන්න යන්නේ. මෙන්න පොඩි බෝධියක් තියෙන්නේ. මේක තමයි ගයිස් පන්සල ගමේ තියෙන. මේකට කියන්නේ නම ඇවිල්ලා කටාරල්ලින පන්සල කියලා. අර පැත්තට යන් ඔයගොල්ලන්ට පෙන්නන්න. දන්සල් කරන්න යන්න කලින් මේ විලේජ් ෆුඩ් channel එකට වීඩියෝ එකක් ගහන්නත් පොඩි අයිඩියා එකක් තියෙනවා. මොනවා වෙයිද දන්නේ නැහැ. බලමු අද දවස කොහොම ගෙවිද මොනවා වෙයිද කියලා guys. නෑ guys පන්සල අපේ ගෙදර කට්ටිය යන අතර මේ සිල් ගන්න අයට දාන බෙදන්න කලින් ඔයගොල්ලන්ට පෙන්නන්න. අන්න අර පැත්තේ තියෙනවා චෛත්‍ය. මෙතන මේ බුදු පිළිමේ. මේ පැත්තට යන තව ටිකකින්. තෝ බොසා වැටුණානේ. එනවා මිගෙල්ලේ දුවන. බොසා කොහෙද ආවේ? ඈ? මොකද්ද? කැමරාව. දෙන්නකෝ. අනේ මට දෙන්නකෝ යාර. මිගෙල්. මිගෙල්. කොහෙද මම ආවේ? ඈ? අක්කලා ගෙදර? පන්සලනේ. ඇයි පන්සල් ආවේ? මට වෙලා ගියානේ. වෙලා ගියාද? හයි. අයියෝ නැහැ ගාවට නම් අල්ලන්න එපා. good morning. සුබෝදයසා. ඔයා හොයාගෙන ගෙදර ආවා. නැහැ ගාවට නම් කේක්කෝ ඒව දෙන්න හිට මොනවද ඉද්දි ගේන්න කිව්වනම් ඉද්දි අරන් එන්න ඕන කේක්. කාවින් දෙන්න ලීලාව. මොන කේක්ද? චොක්ලට් කේක්. අර පොදුක්කුලම කියලා එන්න වයි වීඩියෝ කරගන්න. අර අතන සෙට් ධෝනි එක්ක පන්සල් ආවේ යාළුවේ කියලා කැප්ෂන් එක දාන්න YouTube එකේ. කොහේ එක? කන්දේ පාලට පයින් එක. ගමු. යන් අර පාලම මොකක්ද හිටින්නේ? අනේ මටත් එකක් ගන්න ඕන ඉවර නැද්ද? ඉවරයි. නෑ තව ඉවර නෑ.
අර ද view කියලා මට මෙහෙම හැරලා හෝම කරලා අර පැත්ත අල්ල ගන්න ඕනේ. අර පුදුක්කුලම් කන්දක් පෙන්න දෙන්නකෝ යන්. දැන්. අනේ එන්න මේක ගහලා දීලා යන්න. ඔව් ගහලා දිලා. කොහොම අල්ලන්න එපා නේ. නහය ගහටම ඇවිල්ලා අල්ලනවානේ. ලස්සන දැනක් කියන්නෝ. වඩා. අරයා පොෂ් අපි සාමාන්‍ය ගමේ කියලා කලින් අර ඔය පින TikTok බලලා මොලේ කොමක් විකෘති වෙලා මේ අර පුදුකුරුමේ පතුරක් වගේ ගැලවිච්ච එකක් තියෙන්නේ නේ. අමාන්න පෙනේ. අනේ හරියට. මට ඕන මෙහිම අල්ලන් ඉඳලා මම අල්ලතේ. මෙහෙම වීඩියෝ එක නැද්ද මට තේරෙන්නේ නැහැ කියන එක ගන්න විදිය. දෙන්නකෝ මම මෙහෙම දැන් හරියද? ආපන්. මට ඕනේ මෙන්න මෙහෙම කරලා මේ කැම් එක අර පැත්ත හරවන්න බැයිද? පුළුවන්. මෙතනින් මෙහෙම මේකේ බුණා කරනවා. ඔකේ. ඔන්න තව ඒකේ ඕනනම් මේ මෙහෙම උඩට පල්ලෙහාට. මෙහෙම අවුවට ගියාම පේන්නේ නේ මාව. සාමාන්‍ය පේනවා. මෙහෙම ඉඳලා මෙහෙම ගන්න. ඔන්න අරගොල්ලෝ දාන දීලා ඉවරයි මං හිතන්නේ මේ පැත්තේ ෆොටෝස් ටික ගහලා දැන් යන්නේ. දැන් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. කොහෙද යන්නේ හඳුනි? අපි දැන් යනවා ගෙදර. ගෙදර ගිහිල්ලා? ඔයට. සුද්ධ කොහෙද යන්නේ? විලේජ් ෆුඩ් එකට වීඩියෝ එකක් ගන්න යනවා. ඒ ගහලා ඉවරලා පුළුවන් වුණොත් අද ගන්න. එහෙම නැත්තම් මේ ඒක ගහලා ඉවරලා තමයි දවසල් කන්න යන්නේ. ඒක බොහෝ විට අද ගහන්න බැරි වෙයි. එහෙම වුණොත් හෙට. පන්සලේ අපි දාන දීලා වෙලා ඉවරලා දැන් යන්නේ. දැන් තමයි දවසල් වඳින්න යන්නේ. මට පිටිපස්සේ ඉන්න මාලින්ද අපේ ඉස්තරහින් යනවා අවින්දයි ආකාශ් මල්ලි ඉසුරු අයගේ යාළුවෝ. ඔයගොල්ලෝ ඉස්තරහින් පෙන්නන්න. මේගොල්ලෝ දැන් ඇදලා ගියා. වෙලාව 12:20 විතර ඇති ගයිස්. පොඩ්ඩක් පරක් වුණා. දන්නවනේ කට්ටිය සෙට් කරගන්න ගියාම එහෙම තමයි. අපි යන තැන තාම තීරණයක් නැහැ. බලමු කොහෙද යන්නේ කියලා. පළවෙනි දවසට සව් කෝපයට යන්න බෑ. කෝප්පෙට යනවා. අවුද? එකක් පහ. මේ කෝප්පල දවසට දුන්නේ නේද දැක්කම නේ. දැන්නව දෙන්න අර දෙන්න බෑ. උදුරු පිංගල් දෙන්න. යෝගට් දවසල වලට කෙසේද මම? හරිම රසයි නේද? වීඩියෝ එකට පෙනී සිටිනවට 1000යි. දන්නේ මේකට දාන්නේ. දැන් මම සවුබුන්නේ නැහැ කියලා ටෝක් දුන්නනේ. ටෝක්ස් දුන්න බර ගන්න. චුත වෙලා යන්න රත්තර. කියන්න බෑ. පළවෙනි දවසල සව් කරායි. සුමිරියා. තුබුක් කෑ පැත්තෙන් දාලා කොහෙට හරි යන්නේ. මොනවද දන්නේ නේ? අයිස්ක්‍රීම් පුතා. කනවා නම් කවුම්. අර කට්ටිය මොකද දන්නේ කරන්නේ? මේ චොක්ලට් අයිස්ද වෙනකද මොනවද මන් දෙන්නේ? පුට්ටන්නත් දෙන්නේ. ෂා. ඉතින් මේ යාළුවෙක් ඉන්නවා. මෙයා දන්නවා. හලෝ. කුස්තික මල්ලි. තව යාළුවෙක් ඉන්නවා. ලංකාවට මොකද වෙන්නේ යා? ඩිග්‍රී වෙන්නේ නැත්තම්. මහත් වෙලා. අද ඔය යන්නේ කට්ටිය. තැනක් නැහැ කොයි වෙරේ යනවා. යන්න දාන පැත්ත. හලෝ. අයියේ. ඉතින් කොහෙද ආද? තැනක් නැහැ කොයි වෙරේ යනවා. ඔය හරි යනවා. බ්ලොග් එකක් කරනවා. ඔව්. කොහෙද? සිතාලේ. එහෙමද? ඉස්සලාගේ අයියා. දාන්න ඉතින් අයියද මේ දාවනේ. මේකට දෙහි නැද්ද ඔය? ඔය කොහේ හරි ගිහලා බයික් යා. පොඩ වැදිලා ඉන්න. වැදලා හිටියේ. අනේ මට ගානක් නෑ නේද? මේ අතනින්ම දාහන් බෆල්ලේ. එන්නේ කිනේ. යන්නේ. අපි යන්න දෙනවා. හරි පරිස්සම්. ඔයාලා ඕකේ ගහගෙන නැද්ද? ඔකේ ගහන්න. යා. අවින්ද එන ජුට්ටයි මන් දුන්නේ. එන ජුට්ටයි දුන්නේ බා. අයිස්ක්‍රීම් දාන්සලේ අයිස්ක්‍රීම් කෑව ගයිස් ඔයගොල්ලන්ට පෙන්වන්න බැරුණා මේ. කාලේ ඉවරයි. අපි යන්න දැන්. මාලින්දට දුන්න බයික් එක. මාලින්දගේ යාළුවෝ සෙට් එකක් තමයි අයිස්ක්‍රීම් දාන්සල දුන්නේ ගයිස්. ඔයගොල්ලෝ වීඩියෝස් බලනවා නම් සපුමල් ප්‍රොඩක්ෂන් එකේ එන්නේ කිරි ඒගොල්ලෝයි ඒ යාළුවෝ සෙට් එකක් දුන්නේ. ඒක නිසා වැඩි. තවත් අයිස්ක්‍රීම් දාන්සල ගයිස් අපි ඒක නවත්තන්නේ අපි යනවා දිගටම. එතනින් කාලේ සෙට් එක ආයෙත් නවත්තන්නේ නැහැ මෙතන. කඩල ගයිස් කඩල දාන්සල. අඩෝ මට නම් කඩල කන්න බෑ. තව ටිකකින් වැටෙනවා. හායි. ඕම අපේක මෙහෙම දාලා බයික් එක නවත්තන්න බැරියයි මම. නවත්තන්න හැදේ මනුස්සයෙකුට උඹ කැත කතා කියලා.
මං කන්නේ ඔයාට තමයි. ඔව් කැටිනි. අපි ඇදි. ආ කඩල කන්න බැහින්ද එකක් ගත්තී. හැඩල් ලොක්. ලොක් වෙන්නේ නැහැ කියලා. ලොක් වෙන්නේ නැහැ. දෙක. යාළුවා දෙන්නේ නැද්ද? ඉල්ල ගන්න දෙනවා. හැන්දකුයි කෑරොප්පු දෙකම දෙනවා. අපින් කාලා පුදුන්නේ නැහැ. මේගොල්ලෝ සෙට් එකට යනවා. මේ කොහෙද යන්නේද? වැල්ලවින් දාලා යන් ගියේ. ලාභවලට යන්නේ. කවුද කියන්නේ? මම මාතලේ බෙදෙන්න. මාතලේ යන්නේ. මම කිව්ව මාතලෙන් කියලා. ආයි කොහෙද යන්නේ වැල්ලවින් දාලා කොහෙද යනවා කිව්වේ? හෙලෝ. කඩල දවසලේ මේ සෙට් එක කෑවා. අපි දැන් ඉන්නේ ගායි සිබ්බාගම හන්දියේ. අම්මට සිරි වෙනවා සෙනඟ. කොහොම දාතල්ලේ බහරේ. අම්මට ලඟුළු පාර වට්ටසනේ. අවින්දලන බයික් එකට තෙල් ගහන්න යන්න ඕනේ. සෙට් එකට යන්න ඕනේ. දුක්කනවා. කැරි පගේ. බලවන් කැරිය දාපු ඉතින්. බලපන් වාහනේ දාපු ඉතින්. අම්මට තෙල් දියනවා පොලිම. හලෝ. කොහෙද යන්නේ? අපිත් එහෙම තමයි. හරි බස් යන හරි. අර දෙන්නේ නා ප්ලාස්ටික් තුනක්. දාදුවනේ ඉන්නේ මේ. ඔව්. අද විස්තර නැවැද්දි. මේ මම කුරුණෑකේ ඉන්නේ. ඉස්තිගා. මේ යන්න. දැක්කේ නෑ අර හම්බුනේ. ආවේ නෑ මේ පැත්තදී. වැඩි එකක් වැඩි. අයියා දාමු මං එන්න වෙලාව. කියලා නෑ. හරි thank you. ඈ? හරි කියන්නේ. මෝ හෙල්මට් එකක් දාලා. වඩගම ළඟ එපිටම් එක ගාව මඤ්ඤොක්කා තියනවා 100 200 අපි උඩ කලින් වීඩියෝ එකක් ගහුවා guys. මේ වාරේ යන්නේ නැහැ එතන ගිහලා කන්න. එතනින් තමයි මේ මඤ්ඤොක්කා එනවා. උඩ කලින් දැම්ම වීඩියෝ එක. මගේ බයික් එකට නැග්ගා කවින්දගේ සීඩියට නැග්ගම කවුද ආකාශ මල්ලි තමයි බයික් එකේ ඩ්‍රයිවිං. අපේ ඉසුරු අයියයි මේ හරිය දෙන්න ගියා. එයාට කියන්න දරන අපිට නැත්තුවා කියලා. කොහෙද දන්න ඉන්නේ ගිහිල්ලා ඇත්තේ හයි. අන්න ඉසුරු අයියා. හලෝ. හයි. බඩගම පහු කරා ගයිස්. අපි මුත්තේට්ටු කලින් නැල්ල පාර දාලා යන්නේ. නැල්ල පාරට හරව ගත්තා. මාලින්දයි කවින්දයි නැත්තේනේ. සැරින් සැරේ එක එක වාහන වලට මාරු වෙනවා. ඒ අයියා. ආ යනවා. එහෙනම් මේකට එනකො. තා ජුට්ටේ ඔකට එන්න. නැල්ල පාර දාලා යන ගමන් ඉන්නේ අපි. බීම දන්සලක් වගේ වටිනවා හැබැයි ඈ. බීම එකක් බොනවද? අයිනේ ෂේප් එක දැන්. thank you. වටරම් බීමයක් හම්බුණා. ඒ බොලෝ. බල වෙන කෙනාට වළං. ළඟටම ගෙනල්ලා දුන්නා. ඒ මල්ලි එහෙම කරන්න එපා. ගෙනල්ලා දුන්නා නංගි කෙනෙක්. අඩෝ දෙක මාලින්දට ගෙන ආවා. අර එහෙනම් මට දීපා ඒක. දෙක යකට මාත් දෙකක් බිව්වා. දෙකක් බිව්වා. බොන්න හොඳ නැහැ. ඇති හතර. දෙකක් බිව්වා. හතරක් බිව්වා. ඒ මෙව දවසට ගියා. මඤ්ඤොක් කවේද? මඤ්ඤොක බෙදි සුප් එකේ පොංගල කාලා දෙනවා. මම බලන්න යනවා මේක බලන්න. මඤ්ඤොක් කවේද? වාහන වල ඉන්නව බලන්න. අතනින් දැන් අපිව පෙන්නා මේව පෙන්න කනවාද මොකද කියලා මට සෙට් එක. මොඩිය කියන සෙට් එක කියන එක. කෝච්චියත් එක්ක සීටියේ. කෝච්චිය බහු කරා සීටි 100 එක. අයිත් තැනක් ඉන්න දසලත් දන්න ඉස්සර. රොටි වගේ පාට. රොටි තියෙන පාට.
रोटी रोटी आई मगे रत्तर आई हलवले रोटी කියලා කාලා බලා පොලිමේ ඉඳලා ගෙනාවම මන්නේ හයිද රොටි යමි යමි අන්න ආන්ගර ගොඩින් තියන් කමකෝ හරි කයිනේ කවුද බෑගි මේකට මේක රහයි ලොප් එක රහයි සුප් එකෙන් බීලා ළඟම ඉන්නේ ගයිස් සුප් එක පට්ට ගම්මිරිස් දාලා පට්ට සරට තිබ්බනේ මේක 70 අපි ආව මුං ගන්නන්න නෑ බා මූ අපි දෙන්න ගියා දැක්ක කියලා එන්නවා බා වැල්ලෑගල දන්නවා කියලා ඇවිල්ලා වැල්ලෑගල ලකක් නවතුනා මුයි බයි මුන් දෙන්න අරිනවා කියලා හඩේ අපිව දැක්ක කියලා ඔය ටීෂර්ට් එක දැක්ක ආයේ නෝ නවත්තන්නේ අපි මේක 70 ගේ ඡායාවට දැකලා තමයි අපි විවාහ කරන්නේ මේක 70ට ඇවිල්ලා මුං එනවනේ පේන්නේ නැහැ කාපාටි එක පේනවා අයිති නැතේ නැතිනවා ඔක අයිලා යන් වා යතුරු ගන්න සාදේ උදාන්නේ නැත් එක මේ නාන තින් වඩේ යා දැදුනේ ආ බෝල් කර ටිකක් බෝල් මතු okay thank you මට බෝල් කට්ටක් දීදියා තේද කොපිද බෝල් කට්ටක් දීදියා ඔබ ගෙදරින්ද කෝප්පේ කියලා තේද කොපිද ඒ සිරාට මෙයාට විතරක් කොප්පයක් කෝපි කොපි බිස්කට් ඔය මාලින්ද මදුවන්ද මදුහන්සි කොහෙද මන් දන්නේ ආ ඌ යනවා කවින්දයට දෙන්න හෙලි කොට එක නෑ 2x තියෙනවා මේ ගිනි මන්දානේ හොඳයි කොපිද තාපරක් දෙනා තේ නෙමෙයි තිබ්බේ ගයිස් කෝපි දන්සලෙන් බීලා අපි දැන් යනවා වාරිපොල් ටවුන් එකට ගිහිල්ලා ඇතරි බොහෝ දුරට කුරුණෑල පැත්තට යන්න තමයි හෝ නැත්තම් කල්ගමුව පැත්තට ගිහිල්ලා ඒ පැත්තෙන් කොහෙන් හරි එන්න තමයි අයිඩියා එක තාම ෂුවර් නෑ මොකක් වේද කියලා හරියට දැම්ම කියන්න බෑ මෙතනින් මමට දැම්මොත් කුරුණෑලට දාන්නේ ගයිස් මෙතනින් දකුණට ඕ චේන් එකේ සද්දයක් ආවා ඉවරයක් එනවා පුතේ තාවණක් කිසිම දන්සලක් හම්බුන්නේ නැහැ වාරිපොල් ටවුන් එකේ ඉඳලා දැන් ආවා සාමාන්‍ය කිලෝමීටර් 2ක් විතර. තාම දවසක් නැහැ. ඈ? ටවුන් වල නැහැ. මෙහෙට යද්දි සමහරට සෙට් එක. මේ අපි යන පාර සුපිරි. දෙපැත්තෙම ගස් පට්ට ලස්සනයි මේ පාර. එක්කදරු පාටද? ආ යමන් ළඟට යමු. Hey! Agak kan ini? Isuruh aja. Mau gantian? Oh, lagi. පාරට දාලා සද්දෙත් දානවා. පොඩි එන්නේ Facebook දානවාද කියලා මං කිව්වා ඔව් කියලා දාපල්ලු දානවා එළලු. ඈ? හරි බල්ලි හරි දාන්නකෝ ඈ. මේ පැත්තේ සෑහෙන්න තල් තියෙනවා වගේ පාර දෙපැත්තෙම මේ තල් තියෙනවා සෑහෙන්න. දන්සලක් නම් තාම සෙට් උන්නේ නැහැ වෙයි.
අන්න අතනත් තල් තියෙනවා සෑන්නේ. කිරිකෝපි දන්සලක් සෙන්ට්‍රා ගයිස් බලමු. මිනුවන් ගැටේ නෙමෙයි. විශ්සේ හන්දිය මිනුවන් ගැටේ. මොතෙන්ද දැන්? කිරිකෝපි බිව්වේ නෑ ගයිස් බොන්න බැරි මොනවාද pH පැනලා එතන චෙක් කරන සීන් එකක් තියෙනවා. අපි ආයෙත් යන්නේ මිනුවන් ගැටේ හන්දියෙන් වෙන්න මේ පොඩි අතුරු පාරක දාලා යනවා ඔන්න. එකෙන් බලාගෙන යන්නේ දන්නවා වගේ. මොනේ හරි යන්නේ නටන පාර උත්තර හොඳට තියෙනකොට නම් ළඟයි මේකේ. අඩෝ අතරම වෙයිදද? මේ බොරුවට අපි වටයක් ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ පාරක් මම ඉස්සර ආරෙන් සෙට් වුණා. උන් මේකට දැම්මේ නැතුව අන්න අර බොරු රෙද්ද පාරේ ආයේ බොරුවට බලවංගෝ. වැදුනා නම් බඩුම තමයි. ඩෑම් එකේ වට්ට සෙනගක් ඉන්නවා වගේ. මේ තාඩුව කඩාවට ඉද වන්දන නේද? ෆස්ට් එකේ වදිනවා. දැන් සෙනගක් ඉන්නවා. ඔක්කොම ලයිලා තියෙන ඩෑම් එකට යාළුවෝ. මොනවද මම වටේ එක්ක ගියේ මේ හොඳ පාර තියානේ. අනේ ඵලයයි යන්න. ඒ ලකියා වතුර දින දිනේට බලපන්. අම්මට සිරි නේද? අම්මට සිරි වතුර ගිල්ල දෙන්නේ. නර දෙන්න දැම්මද? අනේ ෆොටෝ එකක් ගහම මෙතන අපි. ඔහම ඉන්නේ. කොහෙද උඹලා අපි එක්ක ආවේ? අරුගෙන් තමයි ආන්නේ. ඇයි? ඇයි? නෑ මොකද? කිසි ප්‍රශ්නයක් නෑ. ඔය ගේමද? ඔව් ඇයි? හෙල්මට් එක ගන්න. පොඩි මරොන්ට හෙල්මට් දුන්නේ කවුද? අම්මේ කපල් එක. අම්මේ සැප. සුදු. ඒ අසම්මත නේද? අනියම් වලනේ. අසම්මත. දැදුරෝය ජලාශය මාළු අල්ලලා නැහැ. දැදුරන අල්ලන කවුරුත් නැහැ වගේ. අද පොයේ දවසේ මාළු අල්ලන්නේ තියෙන්නේ. මට අමතකුණානේ ගයිස් ඒක. මොකද ගයිස් අපි දැදුරුව ඩෑම් එකට සමු දීලා යන්නේ. අපි ආව පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තේ යන්නේ. පාර අවුල්ද කොහොමද දන්නේ නැහැ කට්ටිය. කීප දෙනෙක් කියලා පාර හොඳයි කියලා කීප දෙනෙක් කියලා පාර අවුල් කියලා. කොහොමද දන්නේ ගිහිල්ලා බලමු. දැන් නම් බඩගිනි හොඳ දන්සලක් සෙට් වුණොත් නම් හොඳයි. කොහොම වෙයිද දන්නේ නැහැ. ලොරි පිටින් ඇවිල්ලා තියෙන කට්ටිය. අර පැත්තේ එන සෙට් එකක් නානවා. ඔන්න ගයිස් අපි මේ කෙලින්ම දාලා යන්නේ අම්මට සිරි වෙන සෙට් එකක් ඇවිල්ලා තන බයික් සෙට් එක. මේක මොකක්ද? මොකක්ද හොටෙල් එකක් හරි කබානයක් හරි ගන්න සීන් එකක් තියෙන්නේ. දැන් බොරළු පාර ගියාට මේ මං හිතන්නේ දැන් පොඩ්ඩක් ඉස්සරහට ගියාම හොඳ පාරක් සෙට් වෙයි බොහෝ දුරට. බලමු. දන්සල් තමයි ප්‍රශ්නේ. ඔන්න අපි ආව සෑහෙන දුරක් මේ අර මුල් ටිකේ විතරයි පාර පොඩ්ඩක් අවුල්ට තිබ්බේ. ටික දුරක් ආවට පස්සේ පාර අවුලක් නැහැ. මේ තාර පාර සෙට් වෙනවා. වැඩේ කියන්නේ එකම එක බත් දන්සලක් හම්බුණා. ඒකෙත් කෑම ඉවරයි. දැන් නම් සෑහෙන බඩගිනි. බලමු ඉස්සරහා ටවුන් එකක් හම්බුනොත් එහෙවත් දන්සලක් තියෙද කියලා.
තෝසේ හම්බුණා ගයිස් තෝසේ. තෝසේ කරා තෝසේ. එන ලොකු තෝසයක් තියෙනවානේ. බත් දන්සලක් නම් හම්බුන්නේ නැහැ ගයිස්. හැබැයි අපිට තෝසේ දන්සලක් නම් හම්බුණා. තෝසේ එකක් සුපිරි. මේක කන්න තිබ්බේ හත් මාළුවද කොහෙද නේද? ඔක්කොම જાති දාලා කැකිරි වට්ටක්කා වැටකලු එනම සෙට් එකක් දාලා තිබ්බා. හත් මාළුව වෙන්නේ නැති. ආයෙ තිබ්බේ මේ කොච්චි සම්බෝලේ. තාලා ගෝයා අන්න දී. ඕල් රොටි. මල්ලි. හලෝ. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? අර යාළුවනේ කොහමද? එකේ කාව තුයි කරන්නේ. අර වගේ දැල්ලා ඉන්නේ කියලා. රොටි පිලෙන්ටි. මේක නවත්තලා වරේ. උම්මා මේ කැම් එක ගල්ලා නෝම් එකක් දෙන්න. හලෝ මගේ රත්තර යයි. අම්මඩ සොසි. මයි ගියාල වැල්ලෝ ඉන්නවා කියපේපා. මල්ලි කියති. අයියෝ කායි. දැන් උඹලා ඉන්නවා කිය වාරිය පොළනේ. ඈ? දැන් එහෙන මෙහෙනවා. එනවා. මේ පාරේ ළඟයි වාට ඇතුළු ඩෑම් එකට නාරි. හලෝ. දෙක බලන්න. යාළුවා දාන්න දෙන්න. යාළුවා හලෝ. කොහෙද යන්නේ? නෑනේ සිරාවටද තේන්ටියක් කර දෙන්න ගියාගෙන ගයිස් අපි රොටි කාලා කහට එකක් බීලා අපි දැන් යන ගමන් ඉන්නේ කෝවානේ කොල්ලෝ සෙට් එක හම්බුණා අපි මල්ලි පුංචි උදා පොරයි මේ යාළු සෙට් එකයි තමයි එතන හම්බුනේ ඔයගොල්ලන්ට සමහරට ඇහෙන්නේ නැතුව ඇති මේ ඔඩියෝස් දාලා තිබ්බ හින්දා මේ සමහරට මම ඔඩියෝ එකක් දාලා තියෙනදී මොකක් හරි කොපිරයිට් සීන් එකක් හින්දා මේ ඉතින් රොටි කාලා කහට එකක් ගහලා අපි දැන් ආයෙත් යන ගමන් ඉන්නේ බලමු ඉස්සරහදී දන්සල් මොනවා සෙට් එකද මොනවා වේද කියලා බලාගෙන ඉන්නේ නා බයික් එක මාරු කරා ආයෙ ආවා පල්සර් එකට CD100 එකට ගියා මාලින්ද මගේ FZ එකට ගියා ඉසුරුවයි. ඔන්න ඉස්සරහ යනවා මගේ FZ එක මේ කවින්දයි ඉසුරුවයි දෙන්න. ඔන්න අපි ඒ පාරේ ආවට පස්සේ වැටුනේ මේ ගණේවත්ත ටවුන් එකට. දැන් ආයෙත් අපි යනවා කිරිපිටිය පැත්තට. කිරිපිටිය පැත්තට ගිහිලා බොහෝ දුරට කිරිපිටියෙන් දාලා කපුක්කඩේ පැත්තට යන්නත් ඉඳ මොනා කරයිද දන්නේ අර කොල්ලොත් එක්ක අහලා තමයි මොකද්ද කරන්න කියලා බලන්න බලමු ගිහිල්ලා. මෙන්න මෙතන වෙසක් කුඩු තරඟ හරි මොකක් හරි සීන් එකක් තියෙනවා නේ. වෙසක් කුඩු තියෙනවා හදලා. කිරිපිටිය ටවුන් එකෙන් අපි යනවා කුපුක්කඩේ පාරේ. අපි කලින් මේ පැත්තේ ඉඳලා නෑ මේ පැත්තේ ඉඳලා තමයි අර පැත්තට ගියේ. දැන් යනවා කුපුක්කඩේ පැත්ත. අපි බලමු මේ පාර ගිහලා දන්සල් තියේද මොනවද වෙයිද දන්නේ නෑ. ආකාසුයි මාලින්ද දෙන්න වෙන්න මේන්නේ. ඔන්න ගයිස් දන්සලක් තියෙනවා වගේ මොනවද දන්නේ නෑ බලමු කිරිකෝපි එළ කිරි. මොනවද කිරිකෝපි? කිරිකෝපි තියෙනවා පාන් එක. අම්මඩ අද කිරිකෝපි විතරයි 31 මේ පාන්. මොනවද කිරිකෝපි? කිරිකෝපි. ඒ කමල් දෙමන් ගෙනියන ගා. හරි. දෙකක් ඉන්නවා. Re orang. Thank you. Satu dulu yang emang jutak saya dunek kan? Ini macam demba bukan ini. Ini ke barak nih. Barak nih. Gini kok bang? Sau. Ayat tuh na saudan selak guys. Sau. Darit na. Abe, di luar.
බෑ මට තනි ඕනේ යම මටත් බොනවා නම් මට ප්‍රශ්නයක් නැහැ. ඔන්න ගයිස් අපි ආවා කුපුක් ගැටේට. කුපුක් ගැටේ තිබ්බද තෝසි දන්සලක්. දැන් නම් ඉවර ඇති බලමු. මං හිතන්නේ ඉවර ඇති මොකද සෑහෙන උදේ ඉඳලා වෙන්නේ දෙන්නේ. ඒ තාම ඉවර නෑ අරක. යනවද? යා. ආයේ නෑනේ. ඒ උදේ ඉඳලා දෙන්නේ තාම ඉවර නෑ ඒක. පන්නන් ඉදානවා තෝසි දන්සල ඉවර ඇති කියලා. උදේ ඉඳලා දෙන ඉන්න. ඔව්. අරු හරිය යනවා. ඊ ලාභ වෙයිද දන්නේ. තෝසේ කෑවේ නම් කෑවා. මොකද කරන්නේ? අපි කලින් තෝසේ කාපු හින්දා අපි ඒ තෝසේ දන්සලට යන්න යනලු ගොඩක් අනික මේ සෑහෙන්න පොලිම. අපි මෙහෙම කුබුක් කැවට කියලා කුබුක් කැවින් දාලා තමයි ආය යන්නේ ගෙදරට. දන්සලක් වගේ. රයිට් ගයිස්. Oh, 지나오네. Fried rice. පොඩ්ඩක් කරේ. ඔන්න අද දවසේ අපි අවසාන දවසෙලුත් අපි කෑවා. ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකත් පුළුවන් තරම් ෂෙයා කරන්න ගයිස්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් හමු. ජය වේවා.